කතානායකතුමනි ඇත්ත වශයෙන් අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ ගැන විවිධ ආණ්ඩුවල සාකච්ඡා කරාට ඒවා ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ නැහැ. එහෙම යම්කිසි විදියකට විෂය මාලාවල යම් වෙනස්කම් ඇති කරලා තියෙන අතර නිකන් ව්‍යාපෘති හැටියට යම් දේවල් කරලා තිබ්බට උදාහරණයක් කියලා ළඟම පාසල හොඳම පාසල වගේ ව්‍යාපෘති හැම ක්‍රියාත්මක කරාට ඒක පුළුල් ප්‍රතිසංස්කරණයක් හැටියට අපි දකින්නේ. මේවැයි නිසා අපිට අසාර්ථක සාර්ථක භාවය එහෙම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ අධ්‍යයනයක් කළා නැහැ. නමුත් දැන් යෝජිත ප්‍රතිසංස්කරණවලදී අපි ඒක ඒ ප්‍රතිසංස්කරණවලම කොටසක් හැටියට මේ අධීක්ෂණය සහ ඇගීම ඉවැලුවේෂන් එකක් මේ ප්‍රතිසංස්කරණ පිළිබඳ ඒ ක්‍රියාත්මක වෙන අතරම ඉන් පැරලල් ඒ අධීක්ෂණය සහ අධ්‍යයනය කරලා ඒක නැවත මේ ක්‍රියාවලිය පෝෂණය කරන්නේ තොරතුරු ලබා දීම සඳහා අපි සැලසුම් කළා තියෙනවා. ඒක විශේෂයෙන්ම අපි ජාතික අධ්‍යාපන කොමිසමට ඒක බාර දීලා තියෙන්නේ මේ අපි 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒ ප්‍රතිසංස්කරණ ඒ අධ්‍යාපනයේ ඒ පරිවර්තනය ජාතික අධ්‍යාපන කොමිසම විසින් ඇගීමට ලක් වෙනවා. ඒ පිළිබඳ පුළුල් අධ්‍යයනය කරමින් ඒ අධ්‍යයන ක්‍රියාවලිය තුළ මේ ප්‍රතිසංස්කරණ වලටත් ඒ ඇගීමේ ප්‍රතිඵල ලබා දෙමින් මේක වඩා හොඳින් කරන්න තමයි අපි සැලසුම් කරගෙන යන්නේ.